මාසකට විතර පස්සේ ගොඩ දවසකින් වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. මොකද සෙමස්ටර් එකක් යන මැද සහ එහෙම විශේෂයෙන් කොහෙවත් ගියෙත් නැහැ. ඉතින් එහෙම වීඩියෝ එකක් කරන්නත් මට වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් ගොඩ කාලෙකට පස්සේ ඔන්න මම හිතුවා අද ඔයාලට වීඩියෝ එකක් ගේනවා කියලා. ඉතින් මේක වෙනස්ම බ්ලොග් එකක් වෙනද කරන ඒවා වගේ නෙමෙයි. අද යන්නේ පුංචි කෑමක් try කරන්න. KFC එකට අලුතෙන් ඇවිල්ලා තියෙනවා Korean style burgers, barbecue chicken ඒ වගේ වෙනම මෙනු එකක්. ඒක තියෙන්නේ ජූනි 11 ඉඳලා ජූලි 21 වෙනකම් විතරයි. ඉතින් මමයි මගේ යාළුවා හිතුවා අනිවාර්යෙන් ඒක try කරන්න යන්න ඕනේ කියලා. මම දන්නේ නැහැ අනිත් රටවල් වලත් මේ මෙනු එක ඇවිල්ලාද කියලා. හැබැයි ජර්මනි ඉන්න කෙනෙක් නම් ඉතින් ගිහිල්ලා try කරන්න. හැබැයි මම දන්නේ නැහැ කොහොමද ටේස්ට් එක කියලා. මම හිතනවා රස ඇති කියලා. කාලා බලලා අනිවාර්යෙන් කියන්නම් කොහොමද රස කියලා. ගොඩක් අය වුණානේ මගේ කොණ්ඩේ කොටටම කැපුවා කියලා. දැන් කොණ්ඩේ කපලා මාස 2ක් ගිහිල්ලා තියෙන්නේ. ගොඩක් දුරට ඇවිලා. දැන් මේ තරහ වුණේ යාළුවා ඇති නේද? ඔය වගේ ඉක්මනට කොණ්ඩේ වැවෙයි. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ තමයි මං අලුතෙන් ඉන්න තැන. පිටිපස්සේ සයිඩ් එකෙන් තමයි ෆොටෝ එකේ තියෙන්නේ. හැමෝටම චුටි බැල්කනි එකක් තියෙනවා. ඉතින් කෑම ටික අරගෙන ගෙදර ආවා. මොකද ඇත්තට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඒකින්ද මම අරගෙන ආවා. මම ගත්තේ මෙයාලා කොම්බෝ මීල් කියලා තිබ්බා. ඒකට හම්බුණා බර්ගර් එකක්. මම පෙන්නන්න ඔය ඇතුළේ මෙහෙම තියෙන්නේ. ඉතින් බර්ගර් එකයි එයාලගේ චිකන් තව තිබ්බා චිප්ස් තිබ්බා. නැත්තම් ඒ වෙනකොට කියන්නේ හැමදේටම සිලෙක්ෂන් තිබ්බ. තව චිප්ස් වෙනකොට ගත්තා ස්මෑෂ් පොටේටෝ එකක්. ඒක නම් මෙයාලගේ කොහොමද තියෙන මෙනු එකට තියෙන එකක්. අලුත් එකක් නෙමෙයි. මම කවදාකවත් මේක කාලා නැහැ. ඒකින්ද අරගත්තා. මේ ස්මෑෂ් පොටේටෝ එක සහ ඩ්‍රින්ක් එකක්. මම ගත්තේ ඇපල් ජූස් වලින්. ඉතින් මේ ටික තමයි මම ගත්තේ. මේ ටිකට ගියා යුරෝ 14.69ක්. ලංක සල්ලි වලින් කීයද කියලා මම එතනින් දාන්නම්. එහෙනම් ඉතින් කාලා බලමු. ඉතින් කන ගමන් තව දෙයක් කියන්න ඕනේ කියලා හිතුණා. මෙහෙමනේ මගේ දැන් channel එකට අලුතෙන් එකතු වෙච්ච අයත් ඉන්නවා. ඉතින් එයාලා වෙන්න ඕනේ. ගොඩක් දන්නේ නැහැ. මම මගෙන් සමහරව අහනවා accommodation හොයාගන්නේ කොහොමද? ඒ වගේ කියන්නේ ඒ වගේ විස්තර කීපයක් අහනවා. ඉතින් ඒ වගේ දේවල් වල වීඩියෝස් මම දාලා තියෙනවා. ජොබ් එකක් හොයන එක වෙබ්සයිට් ඒ වගේ දේවල් මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එකේ වීඩියෝස් කීපයක් ඇති ඒ ගැන කරලා දාපු. ගිහිල්ලා ඒව ටිකත් බලන්න. දැන් කාලා බලමු. බර්ගර් එක බර්ගර් එක හරිම රසයි.
මේ දවස්වල මේ එළියට යන හරි අමාරුයි සෑහෙන අවුව කියන්නේ මේ දැනුත් සෙල්සියස් 24ක් වගේ. හැබැයි ඒ රස්නේ දැන් ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන 30 29 වගේනේ. ඒ තරම්ම රස්නේ මේ දැන් තියෙන ටෙම්පරේචර් හරි අමාරුයි එළියට යන්න. KFC එක තියෙන ළඟ. හැබැයි ඒ ටික ගිහිල්ලා එද්දි දාඩියයි හරි මහන්සි. normal apple juice වගේ නෙමෙයි වෙනස් එක හරි රසයි. apple shoulder කියලා එකක් ඉතින් මේක තමයි. ඊළඟට smash potato එක කාලා බලමු. උණු වටක් තියෙනවා රහයි එකත්. ලුණු තමයි චුට්ටක් මදි. මෙයාලා ලුණු දානවා හරි අඩි. අපේ කැම්පස් එකේ කැන්ටින් එකෙත් කෑම වල ලුණු නැහැ. ඒ කියන්නේ හරි අඩුයි. වෙනම අපිට ඇඩ් කරගන්න පුළුවන්. බත්තුත් එහෙමයි. ඒ කියන්නේ පොඩි තියනවා රයිස් බෝල් වෙනම ඒවලත් එහෙමයි. දැන් chicken piece දෙකක් තියෙනවා. ඒක හරි රසයි. මේ KFC chicken එකට මේ හොඳට බාබකියු සෝස් දාලා තියෙනවා. මේ බාබකියු සෝස් එකෙන් තමයි අත්‍තරම මේක රස තියෙන්නේ. මම ගොඩක් මේක රසයි. ඉතින් ජර්මනි ඉන්න කෙනෙක් නම් මේ ඩීල් එක හැමදාටම නැහැ. සාමාන්‍ය KFC එකේ තියෙන ඩීල්ස් එකට වඩා චුට්ටක් ගාණ වැඩි. හැබැයි රසයි. ඒ වගේම මේක තියෙන්නේ ජූලි 21 වෙනකම් විතරයි. ඇතුළත වීඩියෝ කරෙත් නැත්තේ යාලා ඇවිල්ලා කිව්වා එහෙම වීඩියෝ කරන්න බෑ එහෙම කියලා. තව එකක් තමයි ගොඩක් අය මගෙන් බ්ලොග් account එක ගැන අහලා තිබ්බා. මෙහෙම බ්ලොග් account දාන්න පුළුවන් කීපයක් තියෙනවා. මම යූස් කරන්නේ Fintiba කියන එක. ඒක හරිම ලේසි. කෙලින්ම ඔයාලගේ App Store එකේ දාගන්න තියෙන්නේ Fintiba කියන app එක download කරගන්න තියෙන්නේ. app එක download කරගත්තාම පොඩි දේවල් ඉල්ලනවා. ඉතින් ඔයාලගේ details එහෙම හරිම ලේසි මේ setup කරගන්න. ඊට පස්සේ ඒ කියන්නේ Fintiba කියලා ජර්මනි බැංකුවක් නැහැ. ගොඩක් අය ඒකත් අරද්ද ගන්නවා. මේ ඒ කියන්නේ දැන් අපිට Fintiba එකේ අපි account එකක් create කරාම එයාලා අපිට දෙනවා IBAN කියලා එකක්. ඒකට තමා අපි සල්ලි දාන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ නිකන් අපේ බැංක වල අපේ මේ account number එක වගේ. මෙයාලගේ මේ IBAN ද IBAN ද කියලා මොකද කියන්නේ මේ. ඉතින් ඒකට තමා සල්ලි දාන්නේ. ඊට පස්සේ එයාලගේ step by step එක documents ඉල්ලනවා passport එක. තව දෙයක් තමා ඒක මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ජර්මනියට ආවට පස්සේ අපි ජර්මනියෙන් බැංක් එකක් ඕපන් කරනවානේ බැංක් account එකක්. එතකොට බැංක්ස් කීපයක් තියෙනවා. ඉතින් ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඕපන් කරලා තියෙන්නේ Sparkasse කියන බැංක් එකේ account එකක්. ඒක හරිම ලේසි. ගොඩක් අය recommend කරලා තිබෙත් ඒක. ඉතින් මමත් decide කරේ ඒකේ account එකක් හදනවා කියලා. සහ මගේ යාළුවෝ හැමෝටම වගේ තියෙන Sparkasse එකක්. ඒ වගේම හැමතැනම ATM එකක් තියෙනවා. හොඳ සර්විස් එකක් තියෙනවා. එහෙම. ඉතින් අනිත් බැංක්ස් ගැන මම දන්නේ නැහැ. ජර්මනි ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඉන්න කට්ටියට දැනගන්න. ඔයාලා වෙන බැංක් එකක් යූස් කරනවා නම් ඒකේ සර්විස් එක කොහොමද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. දැන් අපි දැන් ජර්මනි account එකක් හැදුවම අපිට ඒකිනුත් හම්බ වෙනවා IBAN එකක්. එතකොට අපේ මේ Fintiba එකේ
එයාලා ඉල්ලනවා arrival date එක කවද්ද කියලා. අපි හිතමු අලුතෙන් intake එකට එන කෙනෙක් ඔක්තෝබර් එනවා කියලා. එතකොට ඔක්තෝබර් arrival date එක දැම්මහම ඊට පස්සේ අපි ජර්මනිට ආවට පස්සේ අපේ ස්පාකාසිටයි බෑන්ඩ් එක ෆින්ටි බයි account එකට දැම්මහම එතකොට ෆින්ටි බයි එකෙන් හැම මාසෙම ඒ මාසෙට අදාළ ගාණක් තියෙනවා යුරෝ 900 ගාණක් මගේ මතකයේ හැටියට. ඒ 900 ගාණ හැම මාසෙම අවුරුද්දක් යනකම් සල්ලි යාලා ස්පාකාස් account එකට දානවා අපේ. එහෙම තමයි බ්ලොක් account එක වෙන්නේ. නැතුව ෆින්ටි බා කියලා බෑග් එකක් මෙහෙ නැහැ. තව දෙයක් අපි හිතමු අපිට බ්ලොක් account එක ඕපන් කරන්න උවමනාවක් නැහැ. බ්ලොක් account එකේ සල්ලි හැමම තියලා තියෙනවා. ඒකත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තව එකක් අපි හිතමු සල්ලි ගන්න නැතුවම තියලා තියෙනවා. පස්සේ අපිට මාස 3-4ක් යද්දී අපිට සල්ලි ඕන වෙනවා. මොකක් හරි වැඩකට හරි සල්ලි ඕන වෙනවා. ඉතින් අපිට හිතනවා බ්ලොක් account එකේ සල්ලි ගන්න ඕන කියලා. එතකොට අපි හිතමු අපි arrival date එක දාලා තින්නේ ඔක්තෝබර්. හැබැයි අපිට සල්ලි අපි ගන්නවා දෙසැම්බර් ගන්න ඕන කියලා අපි දැන් IBAN එක දානවා කියලා හිතමු. එතකොට අපිට දැන් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වෙනි මාස 3ක් තියෙනවා. එතකොට අපිට ඒ මාස 3ේම සල්ලි එකපාර වැටෙනවා අපේ ජර්මනි බැංක් account එකට. නැතුව දෙසැම්බර් අපි IBAN එක දැම්මා කියලා දෙසැම්බර් ඉඳලම අවුරුද්ද පටන් ගන්න නැහැ. දෙසැම්බර් ඉඳලා පළවෙනි පේමන්ට් එක යාලා අපිට දෙන්නේ නැහැ. මේ යද ඔක්තෝබර් ඉඳලම තමයි සල්ලි ටික හම්බෙන්නේ. අන්න ඒ වගේ තමයි ඒක වෙන්නේ. මම ඔයාලට පස්සේ හොඳට විස්තරට වීඩියෝ එකක් කරන්නම්. ගොඩක් අය මේ ඕක ගැන අහන හින්දා තමයි මම මේ වීඩියෝ එකේදීත් ඕක කියන්නේ හිතුවේ. ඉතින් එහෙනම් අද චූටි vlog එකක්. ඉස්සරහට කොහොම හරි මම වීඩියෝස් ගේන්න try කරන්නම්. හැබැයි ගොඩක් වෙලාට exam ඉවරනාට පස්සේ වෙයි. එහෙනම් අදත් වෙනද වගේම මගේ වීඩියෝස් එක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. බයි.